ඈත අතීතයේ එක්තරා පිටසර ගමක් තිබුණා. මේ ගමේ පවුලක කමල් සහ නිමල් කියලා නිවුම් සහෝදරයෝ දෙන්නෙක් ඔවුන්ගේ අම්මා සමග ජීවත් වුණා. ඔවුන් දෙදෙනා ඉතා බුද්ධිමත් සහ දක්ෂ තරුණයෝ දෙදෙනෙක් ලෙස ගමේ ප්‍රසිද්ධව සිටියා. මේ ගමට තිබුණු ලොකුම කරදරේ තමයි නටන යකා. ගමේ සිට නගරයට යන පාරේ අසල කැලෑවක මේ යකා හැංගිලා ඉන්නවා. පාරේ යන මිනිසුන්ව නවතා තමන් සමග තරංගයට නැටුමට ලෙස තරජනය කරන මේ යකා නටන්න බැරිව වෙහෙසට පත්වන මිනිසුන්ව ආහාරයට ගන්නවා. මේ මොකද? කොහෙද මිනිහෝ යන්නේ? නගරයට යනවා. ඇයි තා දන්නේ නැත්ද? මාත් එක්ක නටලා දිනුවොත් විතරයි තොට නගරයට යන්න පුළුවන්. තෝ පෙරදුනොත් මං තෝව කනවා. දැන් නටාපිය. දැන් තමන්ට වෙලා තියෙන මේ කරදරය ගැන ගම්වැසියෝ රැස් වී සාකච්ඡා කළා. මේක හරිම කරදරයක්. අපිට මෙහෙම ගියොත් මේ ගමේ ජීවත් වෙන්න බැරුව යනවා. මේකට අපි මොකද කරන්නේ? මේකට කරන්න තියෙන හොඳම දේ තමයි රජතුමාට මේ ගැන අපි පැමිණිලි කරමු. රජතුමා මේකට මොකක් හරි හොඳ විසඳුමක් අපිට ලබා දෙයි. ඔව්, අපි රජතුමාට මේක කියමු. පසුව ගම්වැසියෝ සියලු දෙනාම එකතු වී මේ පිළිබඳව රටේ රජතුමාට පැමිණිලි කළා. අනේ මහ රජතුමනි, මේ යකාගෙන් අපිව බේරගන්න අපිට නගරයට යන්න බෑ. අපිව මරලා කනවා. දැන් අපේ ගොඩ දෙනෙක්ම එහෙම මරලා කෑවා. අපිට විශාල කරදරයක් මේක. මේකට ඉක්මනින් මොකක් හරි විසඳුමක් ලබා දෙන්න මහ රජතුමනි. සෙම්පති, මේ සඳහා සුදුසු පියවරක් ඉක්මනින් ගන්න. එසේ මහරජ. අසව් නටන යකාව අල්ලා දෙන හෝ මරා දමන ඕන කෙනෙක්ට ගම්වරයක් ලබා දී රාජ්‍ය සේවයට බඳව ගන්නවා බව මහරජතුමා සියලු වැසියන්ට මෙසේ දන්වා සිටින වගයි. ඉතින් මේ ගමේ හිටපු ශක්තිමත් සටන්කරුවන් යකා මරන්න උත්සාහ කළත් ඒ හැමතම අත් වූයේ මරණයයි. ශක්තිමත් යකාට දින ගණනක් වුවත් නැටීමට හැකියාව තිබුණා. මාව මරන්න මම තමයි නටන යකා. තොපේ රජතුමාවත් මං කනවා. ඒ මිනිහත් මගේ තමයි. මේ මිනිහත් මගේ තමයි. තොපි ඔක්කොම බඩේ තමයි. මගේ රාජ්‍යයේ. මේක මගේ රාජ්‍යයේ. මේ අතර නිවුම් සහෝදරයෝ දෙන්නා. අයි මේකට අපි මොනා හරි කරන්න ඕනේ. ඔව් මල්ලි, මේ අකා පරද්දන්න මුලිය කල්පනා කරන්න ඕනේ. ඉන්නකෝ, මම හොඳ උපායක් කල්පනා කරන්න. හරි මල්ලි, බය වෙන්න එපා. මං ගාව හොඳ උපායක් තියෙනවා. අපි හිටුදෙන් පිටත් වෙමු. හරි, මං එනකල් ඔහම හැංගිලා ඉන්න. මම ආපු ගමන් හරි කියන්න ඕනේ. තෝ කොහෙද යන්නේ? නගරයට යන්නේ. එහෙම යන්නේ කොහමද? නටපිය දැන්. නටන්න තමයි යකෝ මාත් ආවේ. ඉතින් මේ සහෝදරයෝ දෙන්න යකාට නොදැනෙන්න උපායශීලීව මාරුවෙන් මාරුවට නටන්න පටන් ගත්තා. වරින් වර වෙහෙස නිවාගෙන දවස් දෙකක් නැටුවා. යකාට හිතාගන්නවත් බෑ මේ තරුණයා නටන්නේ කොහොමද කියලා. ඉක්මනට ඵලයන් අයියේ. ආබෝයි, මට අමාරුයිනේ. මූ යක්ෂ මිනිහෙක්. අපෝයි, මූ යක්ෂ මිනිහෙක්නේ. මූ යකෙකුටත් වැඩි අමාරු කාරයෙක් වගේ. අපෝයි, මට නම් අමාරුයි. තවත් බෑ. මූ නම් යකෙක්ම තමයි, මිනිහෙක් නෙමෙයි. ඉක්මනට ඵලයන් අයියේ. මූ යකෙකුටත් වැඩි අමාරු කාරයෙක් වගේ. අපෝයි, මට නම් අමාරුයි. තවත් බෑ. මූ නම් යකෙක්ම තමයි, මිනිහෙක් නෙමෙයි. තවත් බෑ. මල්ලි, යකා ඉවරයි. අපි දිනුවා. අපි ගම බේරගත්තා. ඉතින් මේ අතරේ රජතුමාට මේ ආරංචි වී රජතුමා
මේ සහෝදරයන්ගේ නිවසටම ආවා. දරුවනේ මට හරිම සතුටුයි නුඹලා කළ වීර ක්‍රියාව ගැන. නුඹලා මේ ගමම බේරගත්තා. මේ ගමේ මිනිස්සුන්ව බේරගත්තා. මම පොරොන්දු පරිදි නුඹලාට ගම්වරයක් ලබා දෙනවා. හෙට සිට නුඹලා දෙදෙනාම මගේ හමුදාවේ සෙම්පති තනතුරට පත් කරනවා. ඉතින් මේ ගමේ වීරයන්ගේ කතාව මෙලෙස අවසන් වෙනවා.